හරි අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද අලුත් වාහනයකට QR code එකක් ජෙනරේට් කරන්න කියලා. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මම හැමදේම ඔයාලට සරලව කියලා දෙන්නම්. මුලින්ම මම description එකේ දාලා තියෙන link එකට යන්න ඔයාලා. ඊට පස්සේ ඔයාලට ඉන්ටර්ෆේස් එකක් එනවා මෙන්න මේ විදියට. එතන සිංහල අපිට තෝරගන්න පුළුවන්, ඉංග්‍රීසි පුළුවන්, තමිල් නම් තමිල්. එතනදී මේ වගේ ඔප්ෂන් දෙකක් තියෙනවා. මම අලුතෙන් රෙජිස්ටර් කරන ඉඳ මම මේ ඔප්ෂන් එකට යනවා, vehicle registration කියන ඔප්ෂන් එකට. එතනදී අපේ ජාතික හැඳුනුම්පත් අංකය, ඒ කියන්නේ NIC නම්බර් එක දාන්න ඕනේ. ඊට පස්සේ දුරකථන අංකය අපේ දාලා OTP අංකය එවන්න කියන ඔප්ෂන් එක ඔබන්න. ඊට පස්සේ OTP එක ඔයාලගේ ෆෝන් එකට එයාලා එවනවා. ඒ OTP එක ඔයා OTP කියන ඔප්ෂන් එකට පේස් කරන්න. ඊට පස්සේ තහවුරු කරන්න කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. හරි මෙතනදී ඔයාගේ මුල් නම දෙන්න. ඊට පස්සේ මෙතනට වාසගම දෙන්න. ඊට යටින් ඔයාලගේ ලිපිනය දෙන්න. හැබැයි මතක තියාගන්න ඔයාලා කලින් යූස් කරපු එක ඩීටේල්ස් එකක්වත් මේකට යූස් කරන්න එපා. මොකද එතකොට ඔයාට රෙජිස්ටර් වෙන්න බැරි වෙනවා. ඊළඟට මීළඟ කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. එතනදී ඔයාගේ වාහන අංකය දෙන්න ඕනේ. මුලින්ම ඉංග්‍රීසි අකුරු ටික දීලා ඊළඟට නම්බර් එක දෙන්න. ඊට පස්සේ යාලා වාහන වර්ගය අහනවා. මම මෙතනදී දෙන්නේ යතුරුපැදි කියන ඔප්ෂන් එක. ඊළඟට අපේ වාහනේ චැසි නම්බර් එක දෙන්න ඕනේ. ඒක දීලා ඉන්ධන වර්ගය මම පෙට්‍රල් විදිහට තෝරලා ඊළඟට මේ තියෙන ටික් එක දාලා ලියාපදිංචි වෙන්න කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. මෙතනදී මොකක් හරි ප්‍රශ්නයක් එනවා නම් එයාලා error message එකක් පෙන්නනවා. මෙතනදී ඒ කිසි error message එකක් නැතුව සාර්ථකව මේක ලියාපදිංචි වෙලා තියෙන්නේ කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ ලියාපදිංචි වීම සාර්ථකයි කියන මේ මැසේජ් එක ඇවිල්ලා QR එක අපිට මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි මේ විදිහට තමයි අලුත් වාහනයක් අපි රෙජිස්ටර් කරලා QR එක ඩවුන්ලෝඩ් කරගන්නේ. ඉතින් මම හිතනවා මේ හැම ස්ටෙප් එකක්ම ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න ඇති කියලා. එහෙනම් තව වීඩියෝ එකකින් ඉස්සරහට අපි හම්බෙමු.